අපි හැමෝම දන්නවා බුක් එක ඕපන් කරලා මිනිත්තු 5 යද්දිම ෆෝන් එක බලන්න අපි හැමෝටම හිත යනවා. TikTok, YouTube, Insta scroll කරන්න හිතෙනවා. ඒක තමයි අපේ ස්ටඩීස් එකේ බලපාන ලොකුම ගැටලුවක්. මේ වීඩියෝ එකේ මම ඔයාලට කියලා දෙන්න යන්නේ මේ ඩිස්ට්‍රැක්ෂන් කොහොමද කට් කරලා ස්ටඩීස් එක ફોකස් කරන්න පුළුවන් හොඳම ට්‍රික්ස් 7ක් ගැන. ඔයාලට අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක යූස්ෆුල් වෙයි, විශේෂයෙන්ම එක්සෑම් එකට ප්‍රිපෙයාර් වන වෙලාවට. ෆෝන් කන්ට්‍රෝල්. ෆෝන් එකයි ඉන්ටර්නෙට් එකයි මේ දෙකම ඩිස්ට්‍රැක්ෂන් වල කිං. ෆෝන් ඔබන එකෙන් ගැලවෙන එකම සමහරක් ළමයින්ට ලොකුම ටාස්ක් එකක්. ඊසි මෙතඩ් එකක් තියෙනවා. ස්ටඩි ටයිම් එකේදී ඔයාලා ෆෝන් එක ෆ්ලයිට් මෝඩ් දාන්න. එහෙමත් නැත්නම් WhatsApp, TikTok ඔයා වැඩිපුර යූස් කරන සෝෂල් මීඩියාස් වලට ඇප් බ්ලොක් කරන ඇප්ස් ඉන්ස්ටෝල් කරගන්න. ස්ටඩි ස්පේස්. ස්ටඩි කරන තැන කියන එක ඉම්පෝටන්ට්. සමහරක් අය ඉගෙන ගන්න ඇඳ යූස් කරනවා. ඇඳේ වාඩි වෙලා ඉගෙන ගන්න එහෙම්මම පුරුදු වෙනවා. ඔයාලා පොත අරගෙන ඇඳේ වාඩි වෙලා ඉගෙන ගන්න පටන් ගන්න වෙලාවෙදීම ඔයාලගේ බ්‍රේන් එකට සිග්නල් එකක් යනවා නිදිමත ගතිය දැනෙන්න. බ්‍රේන් ස්ලීපි මෝඩ් එකට පත් වෙනවා. ඒ නිසා ඔයාලට කියලාම සයිලන්ට් තැනක්, චෙයා එකක්, ටේබල් එකක් වෙන් කරගෙන ඔයාලට කියලා ස්පේස් එකක් වෙන් කරලා ඉගෙන ගන්න පුරුදු වෙන්න. පොමොඩෝරෝ ටෙක්නික්. මගේ වීඩියෝස් වල මම ගොඩක් තැනේදී කියලා දෙනවා මේ පොමොඩෝරෝ ටෙක්නික් එක ගැන. මේ මෙතඩ් එක යූස් කරන්නේ ගොඩක් වෙලාවට ෆෝකස් එකෙන් ඉගෙන ගන්න. පොමොඩෝරෝ මෙතඩ් එක. ඔයා පැයක් පාඩම් කරන්න ඕනේ නම් ඒ පැය දෙකට බෙදන්න. මුලින් මිනිත්තු 25ක් පාඩම් කරලා මිනිත්තු 5ක බ්‍රේක් එකක් කරගන්න. මේ තමයි පොමොඩෝරෝ මෙතඩ් එක. ඒ ක්‍රමය යූස් කරලා ඔයාට දිගු වේලාවක් පාඩම් කරන්න පුළුවන්. සෝෂල් මීඩියා රිවාඩ් සිස්ටම්. පාඩම් කරන්න පොත අතට ගත්ත වෙලේ ඉඳලම ඔයාලට මොබයිල් එක ස්ක්‍රෝල් කරන්න හිතියගෙන තියෙනවද? අන්න ඒකට මම මෙතනදී ඔයාලට ස්මාර්ට් ට්‍රික් එකක් කියන්න යන්නේ. ඒ තමයි ඔයාලා පොමොඩෝරෝ මෙතඩ් එක යූස් කරලා පාඩම් කරද්දී මිනිත්තු 5ක බ්‍රේක් කාලයක් ගන්නවනේ. ඒ කාලය ඇතුළත ඔයාලා ටාස්ක් එක ලියා ගන්න. මම ගන්න මේ බ්‍රේක් එකේ TikTok මිනිත්තු 10ක් බලනවා. හැබැයි ඔයාලා ටාගට් කරපු විදියට මිනිත්තු 25ක් අනිවාර්යයෙන්ම පාඩම් කරලා තියෙන්න ඕනේ. මේ මෙතඩ් එක යූස් කරාම ඔයාලට පාඩම් වැඩ කම්ප්ලීට් කරපු ෆීල් එකක් ලැබෙයි. ඒ වගේම ෆෝන් එක ස්ක්‍රෝල් කරුවා කියන සතුටත් ලැබෙයි. මෙතනදී වෙන්නේ ඔයාලගේ ස්ට්‍රෙස් එක අඩු වෙන එක. to do list. එක්සෑම් පීරියඩ් එකේ අපි හැමෝම ඉන්නේ පොඩ්ඩක් කලබල වෙලා. ඒ කියන්නේ කරන්න ගොඩාක් වැඩ තියෙනවා. හැබැයි කොතනින් පටන් ගන්නද කියලා කිසිම අයිඩියා එකක් නැහැ. ඒකට තියෙන බෙස්ට් වේ එක තමයි to do list එකක් දාන එක. සමහරක් ළමයි හිතනවා to do list දාන එක කාලය නිකන් වේස්ට් කරන එක දෙයක් කියලා. හැබැයි ළමයි යම් දෙයක් කරන්න කලින් යම් කිසි ප්ලෑන් එකක්, යම් කිසි අයිඩියා එකක් අපේ ඔළුවේ තිබ්බොත් තමයි ඒ දේ ඒ විදිහටම කෙරෙන්නේ. කිසිම අයිඩියා එකක් නැතුව, කිසිම ප්ලෑන් එකක් නැතුව ඔයාලා යමක් පටන් ගන්න ගියොත් කොතනින් පටන් ගන්නද, කොතනින් ඉවර කරගන්නද කියලා ඔයාලම ඔයාලා තුළ කලබල ඇති කරගන්නවා. ඒ නිසා උදේට නැගිට්ටොත් අද දවසේ මං කම්ප්ලීට් කරන්න ඕන කියලා හිතාගෙන ටාස්ක් 2-3ක් to do list එකේ දාගන්න. ඒ ටාස්ක් ටික ඉවර කරගෙන ආවම ටික් එකක් දාගෙන යන්න. මේ දේ ඔයාලට මොටිවේෂන් එකක් වෙනවා. ඒ වගේම ඔයාලට තව තවත් ටාස්ක් වැඩිපුර කරන්න උනන්දුවක් ඇති කරනවා. එන්විරොන්මන්ට් හැක්. මේකත් එක විදිහේ ඩිස්ට්‍රැක්ෂන් එකක් තමයි. හැමෝටම පාඩම් කරන්න හරියාකාරවම පර්ෆෙක්ට් තැනක් හිමි වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ ඩිස්ට්‍රැක්ෂන්, සද්දබද්ද, TV sounds වගේ තියෙන තැනක පාඩම් කරන්න ඔයාලට බෙස්ට් හැක් එකක් තමයි ස්ටඩි මියුසික් ප්ලේලිස්ට් එකක්. ලෝෆි බීට්ස්, රේන් සවුන්ඩ්ස් වගේ මියුසික් එකක් ප්ලේ කරගෙන පාඩම් වැඩේ කරන්න. මේ මියුසික් ටික ඔයාලගේ බ්‍රේන් එක කාම් කරලා කොන්සන්ට්‍රේෂන් එකේ පාඩම් කරන්න ෆෝකස් එක වැඩි කරනවා. අන්තිම ට්‍රික් එක විසුවලයිසේෂන්. මේක බ්‍රේන් පවර් හැක් එකක්. හැමෝටම එක විදිහම ජීවිත ලැබෙන්නේ නැහැ. සමහරක් අය පුංචි කාලේ ඉඳන්ම දුක් විඳිනවා. තමන්ගේ හිතවලට දන්නවා තමන්ගේ දෙමව්පියන් මොනතරම් දුකක් විඳලා තමන්ව ඉගෙන ගන්න තියෙනවද කියලා.
ඒ නිසා මෙතන ඉන්න හැම ළමයෙක්ටම මේ වීඩියෝ එක බලන හැම ළමයෙක්ගේ හිත තුළම යම්කිසි අරමුණක් තියෙන්න පුළුවන්. අරමුණක් තියෙන්න ගිහිල්ලා තමයි ඔයාලා මේ වගේ වීඩියෝ එකක් ප්ලේ කරලා බලන්නේ. ඉතින් පාඩම් වැඩ පටන් ගන්න කලින් මිනිත්තු 2ක කාලයක් වෙන් කරගන්න ඔයාලගේ අරමුණු ටික ඉමේජින් කරගන්න. ෆියුචර් එකේදී ඔයාලා මොන වගේ කෙනෙක් වෙන්න ඕනේද? ඔයාලගේ අම්මා තාත්තලා කොහොමද සතුටින් බලාගන්නේ? වැඩිපුර ඕන්න ළමයි ඔයාලා එක දෙයක් හිතන්න. ඔයාලා විභාගයේ හොඳ රිසල්ට් එකක් දාගත්තම ඔයාලගේ අම්මා තාත්තගේ ඒ හිනාව, ඒ සතුට, ඒ සතුටුදායක කඳුළු ඒ ගැන හිතන්න. ඒකම ලොකුම මොටිවේෂන් එකක් ඔයාලට. එහෙම හිතලා පාඩම් වැඩ කරන්න පටන් ගන්න. ඩිස්ට්‍රැක්ෂන්ස් අවොයිඩ් කරන්න පොඩ්ඩක් අමාරුයි තමයි. හැබැයි ඔයාලා හිතුවොත් ඒ දේ කරන්න පුළුවන්. මේ ට්‍රික්ස් ටික ෆලෝ කරලා ඔයාලගේ ස්ටඩි සෙෂන් එක පටන් ගන්න. දිගටම ඔයාලට කරගෙන යන්න පුළුවන්. මේ වීඩියෝ එක ගොඩක් යූස්ෆුල් වුණා නම් අනිවාර්යෙන් channel එක subscribe කරලා රැඳිලා ඉන්න. ඔයාලට යූස්ෆුල් වෙන වීඩියෝස් ගොඩක් අරගෙන එනවා.